Hi, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අදත් ආවා වෙන්ද වගේම ලස්සන වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ අලුත් බ්‍රෑන්ඩ් එකක් ගැන. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක හරහා ලබාගත්ත ලස්සන රිසල්ට් එකක් ගැන තමයි ඔයාලට මේ අරන් එන්න ලෑස්ති වෙන්නේ. හැබැයි මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරේ මම නෙමෙයි. වීඩියෝ එකත් එක්ක දෙකටම ඉන්න කවුද පාවිච්චි කරේ මොන වගේ රිසල්ට් එකක්ද ලබාගෙන තියෙන්නේ කියලා බලන්න. මුලින්ම බලමු මොකක්ද මේ ප්‍රොඩක්ට් එක කියලා. මේ ප්‍රොඩක්ට් එක තමයි සෙලොන් සයන්ස් ආයතනය හරහා අපිට හඳුන්වා දීලා තිබෙන විටමින් C ටැබ්ලට් එක, බ්‍රයිට් බූස්ටර් ටැබ්ලට් එක, ඒ වගේම APC ටැබ්ලට් එක. ඉතින් මේ ප්‍රොඩක්ට් එකට GMP, HACCP, FSSC, ISO මේ කියන තත්ත්ව සහතික වලිනුත් මේ ප්‍රොඩක්ට් එක සමන්විතයි සහ හොඳම දේ තමයි ආයුර්වේද දෙපාර්තමේන්තුවෙත් අනුමැතිය මේ ප්‍රොඩක්ට් එකට තියෙනවා. ඉතින් ඔයාලට බය නැතුව ඔයාලගේ ස්කින් එකේ තියෙන ඕනම ප්‍රශ්නයකට මේ ප්‍රොඩක්ට් එක අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් ඔයාලා දන්නවා මොන ප්‍රොඩක්ට් එකක් ගැනද මොන වගේ බ්‍රෑන්ඩ් එකක් ගැනද මම ඔයාලත් එක්ක මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ කියලා. මම ඔයාලත් එක්ක කතා කරන මේ ප්‍රොඩක්ට් රේන්ජ් එක පාවිච්චි කරේ මගේ දෝණි. එයාගේ තියෙන ස්කින් ඉෂුව එකක් කොයි විදිහටද රිකවරි වුනේ කියලා තමයි අද මම ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්න ලෑස්ති වෙන්නේ. මම ඔයාලට කියනවත් එක්කම වීඩියෝ එකක් විදියට සයිඩ් එකකින් පික්චර්ස් ඇඩ් කරන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඇත්තටම මේ රිසල්ට් එක මොන වගේද ඇවිත් තියෙන්නේ කියලා. ඉතින් පාවිච්චි කරපු ප්‍රොඩක්ට්ස් ගැන කියනවා නම් එයා Glow ABC කැප්සියුල් එක සහ විටමින් C කැප්සියුල් එක සහ බ්‍රයිට් බූස්ට් කියන මෙන්න මේ කැප්සියුල් තුනම පාවිච්චි කරා. මේ වගේ ස්කින් එකට කිසිම ඉන්ෆෙක්ෂන් එකක් වෙලා තිබ්බ ස්කින් එකක් නෙමෙයි. හරිම නෝමල් තිබ්බ ස්කින් එකක් තමයි බබට තිබුණේ. නමුත් මෙයාගේ ස්කින් එකට මේකප් ඉන්ෆෙක්ෂන් එකක් වෙලා මුළු මූණෙම ඇක්නීස් එන්න පටන් ගත්තා. අතරම මුලින් මම හිතන්නේ ලංකාවෙන් පර්චේස් කරන්න පුළුවන් ගොඩක් හොඳ බ්‍රෑන්ඩ්ස් අරගෙන මම නම් කියන්න බ්‍රෑන්ඩ්ස් අරගෙන මෙයාට පාවිච්චි කරා. නමුත් මේ එකකටවත් අපිට සොලියුෂන් එකක් ගන්න බැරි වුණා. මෙයාගේ ස්කින් එකට හේතුව ඒ තරමටම ස්කින් එක වර්ස් වෙන්න පටන් අරන් තිබුණේ. ඊට පස්සේ තිබ්බ එකම දේ තමයි මට කරන්න මෙයාට ડોක්ටර් කෙනෙක්ට මෙයාව පෙන්නන එක. ඊළඟට මම වෛද්‍ය උපදෙස් මත බබාට ට්‍රීට්මන්ට් ස්ටාර්ට් කරා. ට්‍රීට්මන්ට්ස් ටික කරගෙන යනකොට මට තේරිච්ච දෙයක් තමයි බබාගේ ෆෝහෙඩ් එක ඒ වගේම මේ නිකට ඒරියා එක කට වටේ මේ නෝස් ඒරියා එක දෙපැත්ත වගේ ප්ලේසස් මෙයාගේ ඉක්මනින්ම ඇෂ් වෙන්න පටන් ගත්තා. මොකද ක්‍රීම්ස් දෙකක් තුනක් මික්ස් කරලා තමයි ડોක්ටර් දුන්නේ මෙයාට ඇප්ලයි කරන්න. සමහර ඒවා එකපාරට ඉරිටේට් වෙන්න ගන්නවා. ස්කින් එක නිකන් රතු වෙලා රෙඩිෂ් ලයින් වගේ එනවා, බබල්ස් වගේ එනවා. ඉතින් ගොඩක් දැවිල්ලයි කියන. ඉතින් ওই වගේ ගොඩාක් ප්‍රශ්න වලට දෝනි මුණ දුන්නා. ඊට පස්සේ මම ડોක්ටර් ට්‍රීට්මන්ට් කරන එක නතර කරලා බබාට ෆේස් වොෂ් එක විතරක් දුන්නා. වොෂ් එකෙන් විතරක් අපි පොඩ්ඩක් ඉමු කියලා. මොකද මට තේරිච්ච දේ තමයි බබාගේ මූණ එන්න ඩාර්ක් වෙන්න පටන් ගන්නවා කියලා. ওই විදිහට ඉන්න අතරේ මට දැනගන්න ලැබුණා මෙන්න මේ බ්‍රෑන්ඩ් එක ගැන. සෙලොන් සයන්ස්. ඉතින් එතනින් තමයි මෙයාගේ රිසල්ට් එක අපි try කරන්න උත්සාහ කරේ. මුලින්ම මම මේ ප්‍රොඩක්ට් එක බබාට දෙන්න පටන් ගත්තේ නැහැ. ඉස්සෙල්ලම මම මෙයාලත් එක්ක කතා කරා. මගේ තියෙන ප්‍රශ්නේ මේකයි, මගේ බබාගේ තියෙන මේ වගේ ඒජ් එකක එයා ඉන්නේ. එයාට මොකද්ද දෙන්න පුළුවන් හොඳම සොලියුෂන් එක කියලා. හරිම පැහැදිලිව මට මේ ප්‍රොඩක්ට්ස් ගැන පැහැදිලි කරලා මේ ප්‍රොඩක්ට්ස් තුන තමයි යාලා රෙෆර් කරේ දෝනිට පටන් ගන්න කියලා. ඉතින් මමත් මේ ප්‍රොඩක්ට් එක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. විශේෂම දේ මේක ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත සහ සර්ටිෆිකේෂන්ස් ISO GMP මේ වගේ සර්ටිෆිකේෂන්ස් එක්ක එන මේ බ්‍රෑන්ඩ් එක ලංකාවේම හැදෙන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මට මේ ගැන ට්‍රස්ට් එකක් ආපු නිසා මම බබාට මේ ටැබ්ලට්ස් තුනම දෙන්න පටන් ගත්තා. ඉතින් එයා මේ ටැබ්ලට්ස් පාවිච්චි කරේ Glow ABC එකෙන් එක කැප්සියුල් එකකුත් ඒ වගේම Bright Boost එකෙන් එක කැප්සියුල් එකකුත් විටමින් C එකෙන් එක කැප්සියුල් එකකුත් විදිහට දවසට කැප්සියුල්ස් 3ක් දවසට එකපාරක් පාවිච්චි කරා. ওই විදිහට පටන් අරගෙන හරියටම සති දෙකමාරක් 3ක් විතර යනකොට අපිට ෆේස් එකේ ලොකු ඩිෆරන්ස් එකක් පේන්න පටන් ගත්තා.
බබාගේ ෆේස් එක කොච්චර හොඳට මේන්ටේන් වෙන්න පටන් ගත්තද කියනවා නම් සාමාන්‍යයෙන් එයාට නෝමලි දවසට පිම්පල්ස් 6-7ක් අලුත් වෙනවා. ඇක්නේස් කම්බුල් වලින් එළියට එන තත්ත්වයක් තමයි එයාගේ තිබුණේ. නමුත් ටැබ්ලට් එක පටන් ගත්තට පස්සේ අපිට තේරෙන්න පටන් ගත්ත දෙයක් තමයි චුටි දුවගේ පිම්පල්ස් 2-3කට වගේ අඩු වෙනවා කියන එක. ඒ කියන්නේ ඇක්නිස් එනවා නැත්තේ නැහැ. ඇක්නිස් එනවා. හැබැයි 2-3ක් වගේ තමයි එන්නේ. ඒවත් ලොකුවට පේන්නේ නැහැ. ඒ කියන්නේ අර හැමෙන් එළියට ගොඩක් එන්නේ නැහැ. ඉතින් ඒ කොන්ෆිඩන්ට් එකත් එක්ක එයා තවත් ආසාවෙන් ඒක දිගටම කන්ටිනියු කරා. මාස එකමාරක් දෙකක් විතර යනකොට අපිට හොඳටම පැහැදිලි වෙනසක් පේන්න පටන් ගත්තා. බබාගේ අලුතෙන් එන කුරුලෑ එකකට දෙකකට සීමා වුණා. ඉතින් ඒ විතරක් නෙමෙයි එයාගේ මූණේ තනින් තනින් ඇෂ් වෙලා තිබ්බ ගතියත් එන්න රිඩියුස් වෙලා හරි ලස්සන yellow tone එකක් එයාගේ ස්කින් එකෙන් එළියට එන්න පටන් ගත්තා. ඉතින් අවුරුදු 16ක දුවෙකුගේ ස්කින් එකක් ඒ විදිහට ඩැමේජ් වෙලා තිබිලා එකපාරට මේක ආපහු යථා තත්ත්වයට තිබ්බ පරණ හොඳ හැමයාට එන්න පටන් ගන්නවා කියන ඒ ෆීලිං එක ඔයා ටිකක් ඔයගේ පැත්තට අරගෙන බලන්න. ඒක මාරුම මිරිකල් එකක් විදිහට තමයි මගේ දෝණි අරගත්තේ. ඉතින් ওই විදිහට මාස දෙකමාරක් විතර ගියාට පස්සේ අපි යාගේ ස්කින් එක සාමාන්‍යයෙන් ගෙදරම හොඳට ෆේස් එක ක්ලීන් කරන කෙනෙක්. ඉතින් හොඳට ෆේස් ක්ලීන් කරලා ඩෙත්න සයින් කරලා බලනකොට මාරුම ෂයින් එකක් එයාගේ මූණෙන් එළියට එන්න පටන් අරන් තිබුණා. ඒ කියන්නේ අලුත් හැම එයාගේ එන්න පටන් අරන් තිබුණා. ඇත්තම කියනවා නම් මේ ප්‍රොඩක්ට්ස් තුන පාවිච්චි කරන්න අරගෙන මාස දෙකමාරක් වෙනකොට එයා ෆුල් රිකවරි වෙලා තිබුණා. ඉතින් හරිම සතුටුයි මම මේ ඔයාලත් එක්ක හරිම කෙටියෙන් මේ වීඩියෝ එක ෂෙයා කරගන්නේ මේ අපේ මැසේජ් එක. ඒකට හේතුව මට ලොකු වීඩියෝ එකක් අරන් එන්න අමාරුයිනේ. ඉතින් ඒ තිබුණ අපේ බෑඩ් එක්ස්පීරියන්ස් එක කොයි විදිහටද පොසිටිව් වුණේ කියන එක තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මොකද මම හොඳටම දන්න දෙයක් ඇක්නීස්, ඇක්නි මාක්ස්, ඇක්නී ස්කාර්ස් වගේ දේවල් නිසා හරියට වද වෙන තරුණ ළමයි ඉන්නවා. ඉතින් ඒ දේවල් නැති කරගන්න යාලා නොවේකුත් දේවල් වලට ගිහිල්ලා බ්ලීචින් වලට එක මැෂිනරි ට්‍රීට්මන්ට්ස් වලට ඒ වගේම ලේසර් ට්‍රීට්මන්ට්ස් වලට මේ වගේ දේවල් වලින් තියෙනමටත් වඩා හැම ඩැමේජ් කරගන්න පිරිසක් අපි අතර ඉන්නවා. ඒක මාත් දන්නවා, ඔයාලත් දන්නවා. ඉතින් මම හිතනවා ඒ වගේ කෙමිකල් ට්‍රීට්මන්ට්ස් වලට යන්නේ නැතුව මේ වගේ සප්ලිමන්ට් එකක් කරා අපිට පුළුවන් නම් අපේ මේ තියෙන ස්කින් එකේ අඩුපාඩු හදාගන්න ඒක අපිට ගොඩක් ලොකු උදව්වක් වෙනවා කියලා. මම දැන් ඔයාලට කියන්නම් මේ ප්‍රොඩක්ට් එකේ තියෙන අන්තර්ගතය මොන වගේද කියලා. Glow ABC කියන ටැබ්ලට් එකේ ඉන්ග්‍රීඩියන්ට් විදියට තියෙන්නේ ඇපල් පවුඩර් එක, බීට්‍රූට් පවුඩර් එක සහ කැරට් පවුඩර් එක. ඉතින් ඔයාලටම මේකේ ඉන්ග්‍රීඩියන්ට් බලනකොට තේරෙන දෙයක් තමයි ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි මේ දේ නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඒ වගේම විටමින් C එකේ විටමින් B සහ විටමින් C කියන අන්තර්ගතය තමයි ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඉතින් බ්‍රයිට් බූස්ට් එකේ ගත්තම අන්තර්ගතය අපි බලමු මොනවාද මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. මේකේ ඔයාලට විටමින් C, ටර්මරික්, ඒ වගේම සැෆ්‍රන්, දොඩම් ලෙලි, නෙල්ලි, එතකොට විටමින් B, විටමින් D මේ වගේ දේවල් මේකේ අන්තර්ගතයේ විදිහට තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ ලයිෆ් එක ඇතුලේ මගේ දෝනිගේ එක්ස්පීරියන්ස් එක අපි ගොඩක් සෆර් වෙච්ච දෙයක්. එයාගේ ස්කින් එක ඩැමේජ් වෙච්ච එක. ඉතින් මේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මූලිකම හේතුව තමයි මේ වගේ අඩු වයසේ දරුවෝ අවුරුදු 16න් ඉහළ අයටත් දෙන්න පුළුවන් මේ වගේ බ්‍රෑන්ඩ්ස්, මේ වගේ ප්‍රොඩක්ට්ස් අපිට දැන් තියෙනවා කියන එක ඔයාලත් එක්ක හරිම සතුටින් ෂෙයා කරගන්න ඕන නිසා. ඇත්තටම අවුරුදු 3ක් පුරාවට මගේ බබා සෑහෙන සෆර් වුණා මේ ඇක්නීස් කියන ප්‍රශ්න නිසා. ඇත්තම කියනවා නම් චර්ච් එකට ගියාම යූත් එකට ගියාම එයා ගොඩාක් එයාගේ ස්කින් එක ගැන හරියට වද වුණානේ. මට ලස්සන ස්කින් එකක් නැති වුණානේ. මගේ ස්කින් එකත් මේ විදිහට තිබුණානේ කියන එක ගැන හිතලා එයා ගොඩාක් වද වුණා. ඉතින් අම්මා කෙනෙක් විදිහට ඒ කාලේ මමත් හරිම වේදනාවෙන් ගත කරේ. මොකද සමහර ලාවට මගේ ස්කින් එක දිහා බලලා දුව අඬපු අවස්ථා අනන්තවත් තියෙනවා. ඉතින් ඒකින්ද තවත් මේ වගේ දරුවෝ ඉන්නවා මම අනන්තවත් දකින්නවා. තවත් දරුවෝ ඉන්නවා මේ විදිහට. ඒ වගේ අයට ගොඩක් මේක උදව්වක් වෙයි කියලා හිතලා තමයි මේ දේවල්ත් එක්ක ෂෙයා කරගන්නේ. ඒ වගේම තමයි මේ වගේ බ්‍රෑන්ඩ්ස් මේ වගේ ප්‍රොඩක්ට්ස් අපිට ඉන්ට්‍රොඩියුස් කරන්න තවත් ශක්තිය ධෛර්යය
සෙලොන් සයන්ස් ආයතනයට ලැබෙන්න කියලා මම විශ් කරනවා. මොකද ඒ අවුරුදු 3 වේදනාව දන්න එක විඳින කෙනා. I think මටත් වඩා මගේ බබා ඒ ගැන දුක් වෙනකොට මම ඒක මාරම විදියට දුක් වෙච්ච අවස්ථාවක්. ඒ වගේම තමයි ඔයාලට මේ ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න පුළුවන් කොයි විදියටද කියලා ඩිස්ක්‍රිප්ෂන් එක චෙක් කරන්න. මම හැම ලින්ක් එකක්ම සහ contact details ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරලා තියෙනවා. හැමෝටම පුළුවන් වෙබ්සයිට් එක සර්ච් කරලා ඔයාලට කැමති විදියට පර්චේස් කරන්න. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ. මේ ප්‍රොඩක්ට්ස් විතරක් නෙමෙයි යාළගේ සෑහෙන ලොකු ප්‍රොඩක්ට්ස් රේන්ජ් එකක් තියෙනවා. ඉතින් එතනින් මට පර්චේස් කරපු අයිටම් එකකුත් තියෙනවා. ඔයාලත් එක්ක ආයෙත් සැරයක් ෂෙයා කරගන්න. ඒ රිසල්ට් එකත් අරන් ඉක්මනින්ම ඔයාලව හම්බෙන්න තවත් වීඩියෝ එකකින් එනකන් අදට මම ගිහිල්ලා එන්නම්. Thank you for watching. Till next time. Bye bye.